ලෝක ළමා දිනයට සමගාමීව අද දවසේදී අපි කතා කරන්නට සූදානම් වෙලා ඉන්නේ මං ආස දේ. මං ආස දේ කියලා කියන්නේ පුංචි ළමයි ආස දේවල් වලින් එයාලගේ හීනවලට ගිහිල්ලා එයාලගේ ජීවිතේ සාර්ථක කරගන්නට දෙමව්පියන් වශයෙන් ඔයාලගේ වගකීම කොහොමද හරියාකාරව ඉෂ්ට කරන්න කියලා අද දවසේදී අපි කතා කරන්නට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ කතා බහේදී අද දවසේදී අපිත් එක්ක එකතු වෙන්නේ මානසික රෝග වෛද්‍ය විශේෂඥ දනුජ මහේෂ් වෛද්‍යතුමන්. ඔබ තුමන් අපි විශේෂයෙන්ම පිළිගන්නට ඕන මොකද ඕස්ට්‍රේලියාව සහ ලංකාව කියන රටවල් දෙකටම එක හා සමානව සේවාව ලබා දෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් මෙතරම් කාර්යබහුල වෙලාවකදී අපිත් එක්ක කතා කරන්න එකතු වුණාට බොහොම ස්තුතියි. ඔබ ආදරයෙන් පිළිගන්නවා ડોක්ටර්. ඇත්තටම දරුවන්ගේ ජීවිතේ හීන තියෙනවනේ අපේ පුංචි කාලේ ලස්සන හීන තිබිලා තියෙනවා. ඉතින් ඒ විදිහට පුංචි ළමන්ගේ හීනවලට යන උදව් කරනකොට ඒ හීනවලින් දරුවන්ට හීන හරහා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්නට පුළුවන්ද ડોක්ටර්? ඔව් ඇත්තටම. දැන් අපි සරලව බැලුවොත් දැන් මම කරන්නේ මම ආස රැකියාවද? එතකොට වෙනු කරන්නේ වෙනු ආස රැකියාවද? මේ ප්‍රශ්නේ ඇහුවොත් එහෙම දැන් මේක නරඹන ඔබ මේක ඇහුවොත් තමන්ගෙන්ම අහගත්තොත් සමහරුන්ගේ උත්තරය ඔව්. සමහර අයගේ උත්තරය නැහැ කියන එක. එතකොට දැන් කවුද අකමැති තමන් ආස දෙයක් කරන්න? අපි හැමෝම කැමති. අපි හැමෝම ආසයි ආස දේවල් කරන්න. එතකොට අපේ රැකියාව වුණත් අපි කැමති අපි ආස දෙයක් කරන්නට. එතකොට දැන් ළමයි ගැන හිතනකොට ළමයි කියලා කියන්නේ හැම වෙලාවෙම දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ සමාජයේ අර වැඩිහිටි පිරිසකගේ අවධානයට ඒගොල්ලන්ගේ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් අය නෙමෙයි ළමයි. එතකොට දැන් මේ අයට සිද්ධ වෙනවා දෙමව්පියෝ ගුරුවරු වැඩිහිටියෝ කියන දේවල් කරන්න. මෙන්න මෙතනදි තමයි මේ ඝට්ටනය එන්නේ. එතකොට ළමයින්ට හම්බ වෙනවද අපට වගේම අවස්ථාවක් ආස දේවල් කරන්නට. ඉතින් මේක ගැන තමයි ඇත්තට මම හිතන්නේ කතා කරන්න තියෙන්නේ. මම මෙහෙම උත්තර දුන්නොත් ප්‍රශ්නේ මේ නරඹන ඔබ දෙමව්පියෙක් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නම් කවුද අකමැති මොන අම්මද මොන තාත්තද අකමැති තමන්ගේ දරුවා අනාගතයේදී හැමෝන්ගේම ගෞරවයට පාත්‍ර වෙන සමාජයේ හැමෝම කතා බහට ලක් වෙන අර හොඳයි කියන හොඳ පුරවැසියෙක් බවට පත් වෙලා හොඳ රැකියාවක් කරලා සමාජයේ හැමෝන්ගේම ගෞරවයට පාත්‍ර වෙන කෙනෙක් වෙනවට හැමෝන්ගේම උත්තරේ අපි හැමෝම කැමතියි. අපි හැමෝම උත්සාහ කරන්නේ අපි හැමෝම මේ මහන්සි වෙන්නේ තමන්ගේ දරුවා ඒ තැනට යවන්න. එතෙන්දී ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ගය නිවැරදිද? ළමයාට උගන්වනකොට ළමයාගේ ආස දේවල් ළමයාට අහිමි වෙනවද? මේක ගැන තමයි ඇත්තටම අපි කතා කරන්නට ඕනේ. ඔව් අපි හැමෝටම තියෙන පුංචි කාලේ ආස දේවල්. ඉතින් මේ ආස දේවල් ජීවිතේ හීනවලට ගිහිලා ජීවිතේ සාර්ථක කරගන්නට පුළුවන් නම් මම හිතනවා මිනිස්සෙක් වශයෙන් ජීවිතේ ලබන්නට පුළුවන් උතුම්ම දේ තමයි ඒක. ඉතින් දරුවන්ගේ ජීවිතේ හීනවලට යනකොටත් දෙමව්පියන්ට ඒ විදිහට සහයෝගය ලබා දෙන්නට පුළුවන්. ඉතින් අපේ ලංකාව ඇතුළේ ඒ වගේ දෙයක් සිද්ධ වෙනවද ડોක්ටර් මේ වෙනකොට? ඔව් ඇත්තටම ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි දැන් හැමදේම මහන්සි වෙනවා. අපි අර කලින් කිව්වා වගේම දරුවෝ වෙනුවෙන් අපේ හැම කැපකිරීමක්ම කරනවා කියන එක ඇත්ත. නමුත් සමහර වෙලාවට අපි ඒ කරන කැපකිරීම තුළ අපි ඒ කරන මහන්සිය තුළ දරුවන් වෙනුවෙන් කරන උපරිම දේවල් තුළ ඇත්තටම දරුවාට අපි නිවැරදි දේ කරනවාද කියන එක ප්‍රශ්නාර්ථයක් වෙනවා. මොකද නිවැරදි දේ කරොත් තමයි අපිට කවදා හරි දවසක දරුවා අපි බලාපොරොත්තු වෙන තැනට ගෙනියන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අපි ලංකාව ගැන කතා කරොත් අපි මේ අද දවසේ අපි ඇත්තටම දරුවන්ට ආස දේවල් කරන්න දෙනවද කියන එක. ඉතින් මෙතනදී අපි දකිනවා දැන් ලෝකේ කලින් කරපු අවුරුදු ගාණාවක් තිස්සේ කරපු මනෝවෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි දත්ත සමීක්ෂණ ඒ පර්යේෂණවල ප්‍රතිඵල විදිහට ගත්තොත් අපි දකිනවා ඒ වගේ නිගමන ඒ සියලුම සමීක්ෂණ දත්ත සලකලා බලනකොට ඒ වගේ නිගමනවලදී තීපු කාරණා තමයි ළමයෙක් තමන් ආස දෙයක් කරොත් ඒ ළමයාගේ අවධානය මතක ශක්තිය තමන්ගේ හැකියාවන් කුසලතාවයන් නිර්මාණශීලී බව මෙන්න මේ හැම කියන කාරණාවක්ම දියුණු වෙනවා කියන එක. එතකොට අපිට ඇත්තටම ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනය තුලත් මෙන්න මේ කියන කාරණා ටික. ළමයෙකුට හොඳ මතක ශක්තියක් තියෙනවා, හොඳ අවධානයක් තියෙනවා නම් තමන්ගේ හැකියාවන් වැඩි දියුණු කරගෙන ඉස්සරහට කරගෙන යන්න පුළුවන් නම් ඒක තමයි දරුවන්ට අවශ්‍ය දේ. එතකොට ආස දේ කිරීම තුළ දරුවන්ගේ මෙන්න මේ කියන හැකියාවන් ඔප්නැන් වෙනවා. ඉතින් මෙතනදී ආස දේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. දැන් ඔබ හැමෝම බලනවා ඇති අපි මේ කතා කරන ආස දේ මොනවද කියන එක. ආස දේ තමයි
මම හිතන්නේ කිසිම දරුවෙක් කියයි කියලා මේ මම කැමති මුළු දවස පුරාම ඉස්කෝලේ පාඩම් වැඩ කරන්න කියලා. ඒක කවදාවත් ඒ උත්තරේ ඔව් කියන එක එන්නේ නැහැ. මොකද ළමයි කියන්නේ ළමයි. එතෙන්දි දැන් ළමයෙකුට සමහර ළමෙක් චිත්‍ර අඳින්න ආසයි. තවත් ළමෙක් සින්දුවක් කියන්න ආසයි. බයිසිකලයක් පදින්න ආසයි. සමහර ප්‍රායෝගික ක්‍රියාකාරකම් උදාහරණයක් විදිහට ගත්තොත් තාප්පයක් දිගේ යන්න ඒකත් කුසලතාවයක්. සමහරලාට ගහකට නගින එක, තවත් සමහරලාට සරුංගලයක් යවන එක, මේ හැම දෙයක්ම ළමයි ආස කරන දේවල්. ඉතින් මෙන්න මේ දේවල් කිරීම තුළ, මේ දේවල් කරන්න ඉඩ දීම තුළ ළමයාගේ අධ්‍යාපනයට අපි අර කියන්නේ විභාගෙ පාස් වෙන්න ඕන. අපි හැමෝම යන්නේ අර ඒ රේස් එකේනේ. විභාගෙ පාස් වෙන්න ලකුණු වැඩිපුර ගන්න. ඒ හැම දෙයකම මේ ක්‍රියාකාරකම් උදව් වෙනවා. අවාසනාවන්ත තත්ත්වය අද දවසේ අපේ සමාජයේ බොහොමයක් වැඩි හිටියෝ, හැමෝම නෙමෙයි, බොහොමයක් වැඩි හිටියෝ හිතාගෙන ඉන්නවා ඒ පුංචි විනාඩියෙත් අපිට පුළුවන් නම් පාඩම් පොතක් කියවන්න, අපරාධේ වෙලාව තව ලකුණක් වැඩි කරගන්න පුළුවන් නේ කියන එක. නමුත් ඔවුන් දකින්නේ නැති අවාසනාවන්ත කාරණාව අපි ළමයා එහෙම හිර කිරීම තුළ අනාගතයේදී ළමයාගේ අධ්‍යාපන මට්ටමින් ළමයා ඉහළට යන්න තියෙන අවස්ථාව එන්නෙන්නම අපි අඩු කරගන්නවා. ඒ වගේම ඩොක්ටර් දැන් අධ්‍යාපනික මට්ටමින් ඉදිරියට ගියාත් ළමයි අනාගතයේදී තමන්ගේ පෞරුෂත්වය, නිපුණත්වය මේ දේවල් සංවර්ධනය කරගන්න කාරණේදී මම හිතන්නේ පුංචි කාලේ දෙමව්පියන් ලබා දෙන රුකුල තමයි දරුවන් ලොකු වුණාට පස්සේ සමාජයේ ජීවත් වෙන විදිය. ඒක කියන්නේ ඩොක්ටර්ට ගොඩක් හම්බ වෙනවා ඇති. කට්ටියත් එක්ක කතා බහ කරනකොට පුංචි ළමයින්ගේ ගැටලු කතා බහ කරනකොට දන්නවා ඇති. පුංචි ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඉස්කෝලේ යන්න කැමති, ඉගෙන ගන්න කැමති. ඇත්තටම මේ දේවල් දෙමව්පියන්ට යාලට කැමැත්තෙන් කරවන්න පුළුවන්ද ඩොක්ටර්? ඇත්තටම පුළුවන්. දැන් බොහොමයක් දෙමව්පියන්ගේ ප්‍රශ්නේ තමයි, සාදරුවන්ගේ ප්‍රශ්නේ තමයි ඉස්කෝලේ කැමැත්තෙන් යන්නේ නැහැ, ආසාවෙන් යන්නේ නැහැ. ඉස්කෝලේ යන්නේ එක ඔළුවට වදයක් කරගෙන සමහරවිට උදේ පාන්දර ගෙවල් වල අපි දකිනවා මේ ගෙවල් වල යුද්ධයක් වගේ. ළමයා කෑ ගහනවා, අම්මත් කෑ ගහනවා, සමහරවිට ඒකට තාත්තත් කෑ ගහනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක්. ඇයි මේ දරුවා ආසාවෙන් ඉස්කෝලේ යන්නේ නැත්තේ කියන එක. අපි නිකමට හිතලා බැලුවොත් ඇයි එහෙම වෙන්නේ කියන එක. ඇයි දරුවෙක් ආසාවෙන් ඉස්කෝලේ යන්නේ නැත්තේ කියන එක. දරුවෙකුට තියෙනවා Taman ජීවිතය ආස කරන දේවල්. ඒ දේවල් ලැබෙනවා නම් මම හිතන්නේ ළමයෙක් ඉස්කෝලේ යන එක පිළිබඳ මේ තරම් ලොකු ප්‍රශ්නයක් වේදමද කියන. සමහර ලාවට දැන් දරුවෙක් ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න. ඉගෙනගෙන ගිහින් ඒ දරුවා ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ ළමයට අවශ්‍යයි ළමා කාලේ සෙල්ලම් කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් අනිත් අයත් එක්ක හැසිරෙන්න අවශ්‍යයි. තමන්ට අවශ්‍ය, තමන්ට ආස කරන දේවල් කරන්න අවශ්‍යයි. මේවට අපි වැටකඩුළු බැඳලා ඒ වෙලාවත් තවත් ටියුෂන් එකකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර ඉන්නව නම් සමහර ළමයි ආසයි කතන්දර පොතක් කියවන්න, සමහර ළමයි ආසයි කතන්දර පොත් ලියන්න. මම දැකලා තියෙන එහෙම ළමයි පුංචි කාලේ ලියනවා. මේ දේවල්ට අපි වැටකඩුළු බැඳහම වෙන්නේ ළමයාට තමන්ගේ ජීවිතය නීරස වෙනවා. දැන් තමන්ගේ ජීවිතය ගැන ළමයාට තරහක් ඇති වෙනවා. එතෙන්දි වෙන්නේ විශේෂයෙන්ම මේක අපි දකිනවා ඇඩොලසන්ට් කියන මේ වයස් කාණ්ඩේ අවුරුදු 13, 14, 15, 16 වගේ වෙනකොට ළමයා ඊට පස්සේ ළමයා තමාගෙන් සහ තමාට ඒ අවස්ථාව ලබා නොදෙන, ආසදේ කරන්න නොදෙන දෙමව්පියත් එක්ක තරහක් ඇති වෙනවා. ඒස පලි ගැනීමකට යනවා. මේ දේවල් සියල්ලම හරි සංකීර්ණ කාරණාවල් මනෝවිද්‍යාව ඇතුලේ තියෙනවා. මේ සියලුම කාරණාවල් ගත්තාම ළමයා අධ්‍යාපනයෙන් ඈත් වෙනවා. මොකද ළමයාට ආසාවක් නැතුව, තමන්ගේ ජීවිතය ගැන ආසාවක් නැතුව, තමන් ගැන හැඟීමක් නැතුව කිසිම ළමෙක් ඉගෙන ගන්න ආස වෙන්නේ නැහැ. ඉතින් මේක අපි දකින්නේ, අපි අර හැම වෙලාවෙම ප්‍රශ්නේ දකින්නේ අන්තිම කෙලවරින්. මේකේ මුල දිහා බැලුවොත් ළමයාට ආසාවෙන් ජීවත් වෙන, ජීවිතේ විඳින්නට ඉඩකඩ ලබා දුන්නොත් ළමයා අධ්‍යාපන මට්ටමත් අනිවාර්යයෙන්ම ඉහළට යනවා. ඒ වගේම තමයි ඩොක්ටර් අපි දන්නවා දරුවෙක් ඉපදුන දවසේ ඉඳලා අවුරුදු 5ක් වගේ කාලය යනකම් අපි කියන මේ මුල් ළමාවිය සංවර්ධනය වෙනවා කියලා. ඉතින් ඒ කාලෙදී දරුවන්ගේ හොඳම යාළුවෝ තමයි දෙමව්පියන් සහ ගුරුවරු. ඉතින් ඔවුන් දෙපළ ඔවුන්ගේ රාජකාරිය හරියාකාරව ඉෂ්ට කරොත් මං හිතනවා පුංචි ළමයින්ට ළමා කාලේ ළමා විදියට විඳින්නට හැකියාවක් ලැබෙයි කියලා. ඩොක්ටර්ගේ අදහස මොකක්ද? ඔව් ඇත්තටම මේ මෙතෙන්දී අපි දෙමව්පියන්ටවත් ගුරුවරු වන ඔබටවත් වැඩිහිටියවන්ටවත් මේ චෝදනාවක් එල්ල කරනවා නෙමෙයි. නමුත් අපි දැනගත යුතු කාරණා කීපයක් මේ සාකච්ඡා කරන්නේ. පුංචි ළමයි ආසයි තමන්ටම කියලා ආත්ම අභිමානයක් ඇතුව ජීවත් වෙන්න. දැන් වෙලා තියෙන ප්‍රශ්නය ඒ ආත්ම අභිමානය කියන එක අපි සමගාමීව බලනවා ළමයාගේ ලකුණුත් එක්ක. උදාහරණයක් දැන් ලකුණු 80ක් ගත්ත ළමයෙකුට සමහරලාට ඒ පන්තියේම ඉන්න ලකුණු 90 ගත්ත ළමයා 5 දෙනෙක්. දැන් මේ ළමයා 6 වෙනියා වෙන්න පුළුවන් මේ විෂයේදී. 80ක් ගත්ත ළමයාට දෙමව්පියෝ සමහරට ගුරුවරු කියනවා මදි කියන එක. නමුත් අපි දන්නවා ලකුණු 80ක් කියලා කියන්නේ විශිෂ්ට සාමාර්ථයක්. බොහොම එකලා ලකුණු 75ක් 80ක් කියන්නේ විශිෂ්ට සාමාර්ථය. ඒතර විශිෂ්ට සාමාර්ථයක් ගත්ත දරුවෙකුටත් අවසානයේදී සිද්ධ වෙන්නේ අසාර්ථක දරුවෙක් බවට සමාජයෙන් කියන අම්මා තාත්තගෙන් හෝ ගුරුවරුන්ගෙන්
ඒ ප්‍රතිචාරය ලබන්න ළමයා කොතනටද යන්නේ ඊළඟට. ඉතින් ඒක නිසා දෙමව්පියන්ට ඒ වගේම ගුරුවරුන්ට වැඩිහිටියන්ට අපි හැමෝමන්ටම දෙන අවවාදය එහෙම නැත්නම් උපදේශය එහෙම නැත්නම් මේක ඉල්ලීමක් ඇත්තටම ඒකෙදි කරන්න ඕනේ කවදාවත් කිසිම දරුවෙක් තවත් දරුවෙක් එක්ක සංසන්දනය කරන්නට හොඳ නැහැ. මොකද එක්කෙක් දරුවාට තියෙන්නේ සුවිශේෂී හැකියාවන්. ගණිතයට දක්ෂ දරුවෙක් විද්‍යාවට දක්ෂ නොවෙන්න පුළුවන්. මේ දෙකටම දක්ෂ නැති කෙනෙක් ක්‍රීඩාවට දක්ෂ වෙන්න පුළුවන්. චිත්‍ර අඳින්න, වෙනත් ක්‍රියාකාරකමක් කරන්න. එතකොට මේ ලෝකේ හැමෝම වෛද්‍යවරු නෙවෙයි. මේ ලෝකේ හැමෝම ඉංජිනේරවරු නෙවෙයි. මේ ලෝකේ හැමෝම ගණකාධිකාරිවරු නෙවෙයි. විවිධ මේ ලෝකේ පවතින්නේ විවිධත්වයත් එක්ක. ඉතින් එතකොට මේ ළමයින්ට සංසන්දනය කරන්නට හොඳ නැහැ. ඒත් එක්කම තමයි ළමයා කරන යම් කිසි දෙයක් තියෙනවා නම් හොඳ දෙයක් තියෙනවා නම් අපි ඒක අගය කරන්නට ඕනේ. මේ වෙලාවේ අපි ගොඩක් වෙලාවට දකින්නේ දැන් අද සමාජයේ මම දකින්නේ විශේෂයෙන් මගේ වෘත්තීය ජීවිතය තුළ මම දකින්නේ ළමයි කරන හොඳ 90ක් පැත්තකට තියලා අපි විවේචනය කරන්න පුරුදු වෙලා ඉන්නවා වැඩිහිටියෝ මේ අර නරක කියන 10. මොකද ළමයි කියන එක හිතලා මතර නරක වැඩ කරන්නේ නැහැ. සමහරට යාගේ නොදැනුවත්කම වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අර හොඳ දේ අගය කිරීම කියන එක නරක දෙයට බනිනවා. හොඳ 90කට හොඳ කියන්නේ නැහැ. ඉතින් ඒකට ළමයා අතරමං වෙනවා. මොකද ළමයා කියන්නේ ළමා මනසක් තියෙන කෙනෙක්. ඊළඟ කාරණාව තමයි අපි දැනගන්නට ඕන දේ මේ ළමයාත් එක්ක කොහොමද සංවේදනය කරන්න කියන එක. සමහරවිට ළමෙක් වැරදි දෙයක් කරන්න පුළුවන්. හැමෝම ළමයි නොදන්නා කමින් එහෙම කරන්න පුළුවන්. ඒතර අපි කොහොමද දරුවාට ඒක කියලා දෙන්නේ කියන එක ඒ අර ප්‍රතිචාර දක්වන විදිය ඒක පිළිබඳවත් නොයෙකුත් ප්‍රශ්න තියෙන. සමහරවිට තරහ ගිහිල්ලා බනිනවා. ශාරීරික වදහිංසා පමුණනක් ගහන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලදී ළමෙක් තියෙන ආත්ම අභිමානයට පහරක් වදිනවා. ඉතින් මෙන්න මේ කියන කාරණාවල් ගැන හොඳට සලකලා බැලුවොත් තමන්ගේ ළමයා හැමෝම හිතන්න ඕන කාරණාවක්. ඔබගේ දරුවා යම් කිසි දෙයකට දක්ෂයි. මොනවා හරි දෙයකට ඔබගේ දරුවා දක්ෂයි. ඒ දක්ෂතාවය හඳුනා ගන්න බැරිකම තමයි අපිට තියෙන්නේ. හරියට හඳුනාගත්තොත් ඒ ළමයා ඒ දක්ෂතාවය ඔස්සේ ලෝකයේ දිනන දරුවෙක් බවට පත් කරන්නට පුළුවන්. ඒකනේ මේ කතා බහ පටන් ගත්තම අපි කියේ ලෝකයේ දිනන දරුවෙක් හැම දෙමව්පිය කෙනෙක්ගේම හැම කෙනෙක්ගේම වගේ ලොකු හීනයක් තමන්ගේ දරුවා හොඳ දරුවෙක් වෙනවා නම් ආර්ථික මට්ටමේ පමණක්ම නෙවෙයි හොඳ දරුවෙක් වෙනවා නම් ඒක තමයි හැම අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම හීන. ඒ වගේම අර ડોක්ටර් කිව්ව කතාවත් එක්ක පුංචි කාලේ අපි දරුවන්ට සලකන විදිය මත තමයි උන්ගේ අනාගතේ තීරණය වෙන්නේ. පුංචි කාලේ කම්පනයන් සමහර විට මුළු ජීවිත කාලෙම දරුවන්ගේ හිතේ තියෙන්නට පුළුවන්. එහෙම අවස්ථා මෙතන ડોක්ටර්ට හමු වෙලත් ඇති. අනන්තවත් හම වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා චයිල්ඩ්හුඩ් ට්‍රෝමා කියලා පුංචි කාලේ දරුවන්ට වෙන ගොඩක් වෙලාවට වෙන ඉමෝෂනල් ට්‍රෝමා එක. තමන්ගේ දරුවෝ කැමතිනේ තමන්ගේ හැඟීම් ප්‍රකාශනයට කැමති. සමහරවිට කියන්න ඕන එක ළමෙක් එකපාරටම කියලා දාන්න. ඉතින් එතෙන්දී සමහරක් වෙලාවට ඒ දරුවා ඒ කියන දේවල් තුල එහෙම නැත්නම් දරුවා කරන දේවල් තුල නොගැලපෙන දෙයක් වෙන්නට පුළුවන්. ගැලපෙන දෙයක් වෙන්න නොගැලපෙන දෙයක් තිබුණා නම් අපි ඒක ගැන දරුවට ආදරෙන් කියලා දෙන්න ඕනේ. මොකද දරුවා කියලා කියන්නේ හැම වෙලාවෙම ඉගෙන ගන්නා කෙනෙක්. අපි කියන එක එයා ලර්න් කරනවා හැම වෙලාවෙම. එතකොට ඒ ඉගෙන ගැනීම තුළ අපි දරුවාට හරි විදියට හරි දේවල් කියා දෙන්නට ඕන. වැරදි දෙයක් තියෙනවා නම් ඒක පෙන්වා දෙන්නත් ඒ විදියටම පෙන්වා දෙන්න. එහෙම නැතුව සමහරලාට දරුවාව මේ ආතතියකට පත් කරොත් පුංචි කාලෙදී ඒක මුළු ජීවිත කාලෙම පුරාවටම පවතින පුළුවන් දරුවාගේ වර්ධනයට. වර්ධනය කියන්නේ ශාරීරික වර්ධනය විතරක් නෙවෙයි. අපි ශාරීරික වර්ධනය සහ මානසික වර්ධනය කියන දෙකම එකට යන්නට ඕනේ. ඒ මානසික වර්ධනයට පැහැදිලිවම දරුවාට බලපෑමක් ඇති කරන්නට පුළුවන් පුංචි කාලේ අපි දරුවාට දක්වන ප්‍රතිචාරය. ඒ කියන්නේ ඔහුගෙන් වෙන ක්‍රියාකාරකම් තුළදී අපි දක්වන ප්‍රතිචාරය. ඉතින් මේක අපි කියන සමහරවිට අපි අර දරුවන්ට උගන්වනවනේ ධනාත්මක චින්තනය කියන එක. මෙන්න මේකත් මම හිතන්නේ අද දවසේ ඔබ සියලු දෙනාම මේ අවධානය යොමු කළ යුතු කාරණාවක්. අපි හිතන් ඉන්නවා ධනාත්මක චින්තනය කියලා කියන්නේ දරුවා අති විශිෂ්ටයෙක් බවට පත් කිරීමට ඒ ඉලක්කය පෙන්නලා ඒ ඔස්සේම ගමන් කිරීම කියලා. නමුත් අපි මෙහෙම හිතුවොත් අපි හිතමු සාමාන්‍ය පෙළ විභාගය ගත්තා. ඒ 9ක් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් උසස් පෙළ ඒ අකුරු 3ක් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් සෙට් ස්කෝර් එක උඩින්ම ආගයක් බලාපොරොත්තු වෙනවා. නැත්නම් ගමේ ඉන්න කෙනෙක්ට අහල පහල ගෙදර ඉන්න කෙනෙක්ට වඩා ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන හැම වෙලේ සංස්කරණය කරලා මේ ප්‍රතිඵල. එතකොට හදිසියවත් දරුවෙකුට ඒක ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? දරුවෝ හුඟක් අද අතරමං වෙන්නේ මේ කාරණාව නිසා. ඒ කියන්නේ අර plan A, plan B, plan C කියලා මේක වැරදුනොත් මම මොකද කරන්න කියන එක දරුවෝ දන්නේ නැහැ. ඉතින් එතකොට අපි හිතාගෙන ඉන්නවා ධනාත්මක චින්තනය කියලා උප්පරිම ඉහළම අගය ගන්නට ඕන කියලා. ඔව් අපි ඒ දේ දරුවට පෙන්වන්නට ඕනේ. මේක වැරදි විදියට ගන්නෙ නැතුව හරියට මේ පණිවිඩය ගත්තොත් දරුවාට අපි ඉහළම ලකුණ ගන්නට මඟ පෙන්වන්නට ඕනේ. ඒත් එක්කම ඊට සමගාමීව කියා දෙන්නට ඕන
වැරදීමකින් හරි ඒ ලකුණ ගන්නට බැරි වුණොත් මම ඊළඟට මොකද්ද කරන්න කියන එක. අන්න ඒක තමයි නිවැරදි ධනාත්මක චින්තනය. කියන්නේ ජය පරාජය මේ හැම දෙයක්ම එක හා සමානව දරා ගන්න කොහොමද කියන කාරණේ නේද ડોක්ටර්? ඒ වගේම තමයි ડોක්ටර් දැන් පුංචි ළමයි සමහර වෙලාවලදී ඉගෙන ගන්න හරි අකමැතිනේ. අකමැති වුණාට එයාලා ඉගෙන ගන්නවත් එක්කම එයාලා ආස දේ කරොත් එයාලගේ මානසික සෞඛ්‍ය කොච්චර දුරට පරිස්සම් වේද? බොහෝ දුරට. ඒ කියන්නේ ඇත්තටම දරුවෙක්ගේ මානසික සෞඛ්‍ය කියන එක ආරක්ෂා කරන්නට නම් අපි දරුවා හොඳ සමබර දරුවෙක් කරන්නට ඕනේ. සමබරතාවය තියෙන්නේ දරුවා ආසදේ කිරීම සහ දරුවාට අධ්‍යාපනය ලබා දීම. දැන් මේ සාකච්ඡාව ඇතුලේ මම හිතන්නේ මේක නරඹන කිසිම කෙනෙක් ගත යුතු නැහැ. අපි දරුවාට ආසම දේ කරන්න දෙනවා, ඉස්කෝලේ යවන්න එපා, අධ්‍යාපනය ලබන්න එපා. ඒ කියන්නේ මේ දුරකථනයේ දීලා ගේම් ගහන්න දෙන එකවත් දේවල් නෙවෙයි. එහෙම නෙමෙයි. දරුවාට ආසම දේ කියලා කියන්නේ දරුවාට කරන්න දෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම්. ඒක ක්‍රීඩාවක්, සංගීතය, චිත්‍ර, එහෙම නැත්නම් වෙනත් ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්. සාමූහික වැඩක් වෙන්නට පුළුවන්. අන්න ඒකට තමයි අපි මේ ආසදේ කියලා කියන්නේ. ඒකත් එක්ක අධ්‍යාපනය සමබරව පවත්වාගෙන යන්න. දැන් දරුවෙක් ආසදයක් කරනකොට දැන් සමහර වෙලාවට දෙමාපියෝ ඇවිල්ලා අහන එකක් තමයි ડોක්ටර් දැන් මෙච්චර තරඟකාරී ජීවන රටාව ඇතුලේ අපි කොහොමද මේ තරඟකාරී අධ්‍යාපන රටාව ඇතුලේ කොහොමද අපි දරුවෙකුට මේ දේවල් කරන්න වෙලාවක් දෙන්නේ කියලා. එහෙම දෙන එකෙන් පාඩුවක් නේද වෙන්නේ කියන එක දරුවාගේ අධ්‍යාපනයේට. නෑ ඇත්තටම අපි ආස දෙයක් කරනකොට මේක දරුවන්ට විතරක් බලපාන කාරණාවක් නෙවෙයි. සාමාන්‍යයෙන් මේක සත්වයාට තියෙන දෙයක්. විශේෂයෙන් මිනිස්සෙක් ගත්තාම අපේ මොලේ තියෙනවා මේ රිවෝඩ් සිස්ටම් කියලා එකක්. ඒක අපි කියනවා ස්නායු පද්ධතියේ එක්තරා කොටසක්. යම්කිසි නෙට්වර්ක් එකක් කියලා අපි කියමු පද්ධතියේ කොටසක්. අනේ රිවෝඩ් සිස්ටම් කියන එකේදී වෙන්නේ ඩෝපමින් කියන රසායන ද්‍රව්‍යයක් ස්‍රාවය වෙනවා. එතකොට අපි ආස දෙයක් කරනකොට අපි සතුටු දෙයක් කරනකොට අර ඩෝපමින් කියන එක වැඩිපුර ස්‍රාවය වෙන්න පටන් ගන්නවා. ඒ රිවෝඩ් සිස්ටම් කියන එක අපි කියන එක උත්තේජනයක් වෙනවා. ඒක දුරකථන ඇබ්බැහිවීමත් එකට පොඩ්ඩක් අදාළ කරගන්න ඕනේ ගොඩක් තැන්වලදී. ඔව් පැහැදිලිවම දැන් සමහරලාට අපි මේ දුරකථනකට ඇබ්බැහිම වෙනත් මොන හරි ද්‍රවයකට ඇබ්බැහිම වෙන්න පුළුවන්. කෙනෙක් හිතනවා ඒක ඇතුලේ මෙන්න මේ රිවෝඩ් සිස්ටම් එක කියන්නේ ඇක්ටිවේට් වෙනවා කියලා උත්තේජනයක් එනවා කියලා. බොහොම తాවකාලික සුළු ප්‍රමාණයකින් ඒක වෙනවා. හැබැයි කාලයක් තිස්සේ මේක කරගෙන යනකොට ඒ අර උත්තේජනය කියන එක සම්පූර්ණ අනිත් පැත්ත ගහලා රිවෝඩ් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙනවා. ඉතින් අපි කතා කරන මේ දරුවාගේ අර කියන රිවෝඩ් සිස්ටම් කියන එක අපේ තියෙන මේ දරුවාගේ ස්නායු පද්ධතියේ ඒ ලැබෙන උත්තේජනය අනිවාර්යයෙන්ම ඍජුව සහ වක්‍රව බලපානවා දරුවාගේ අධ්‍යාපනයට. මතක ශක්තිය වැඩි කර ගැනීම, අවධානය වැඩි කර ගැනීම, ඒත් එක්කම දරුවාගේ සංවේදනය අනිත් පැත්ත එක්ක කොහොමද වැඩ කරන්නේ, ඒ වගේම අපි කියන ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා දරුවා හැඟීම් ප්‍රකාශනයේදී දක්ෂයෙක් වීම, නිපුණතා වර්ධනයට අපි දන්නවා දරුවෙක් වුණාම යම් නිපුණතා තියෙන්නට ඕනේ. එන්නේ නිපුණතා වර්ධනයට මේ සියලුම දේවල් අපි බලපානවා දරුවෙක්ගේ අර කියන අර ස්නායු පද්ධතිය උත්තේජනයත් එක්ක දරුවාගේ මේ දේවල් වැඩි දියුණු වෙන්න. ඉතින් ඒකම නේද අවසානයේ දරුවාගේ අධ්‍යාපනය කියලා කියන්නේ. නැත්තම් සමහර අවස්ථාවන් වලදී පොතටම සීමා වුණ දරුවන් ඒ කියන්නේ අද සමාජය අපි වුණ තරම් දැකලා තියෙනවා. උගත්කමින් කොච්චර පොහොසත් වුණත් සමහර අවස්ථාවන් වලදී පෞරුෂත්වය, නිපුණත්වය මේ දේවල් එක බලනකොට උගත්කම විතරයි සමහර මිනිසුන්ට තියෙන්නේ. පැහැදිලිව මම දැකලා තියෙනවා. විශේෂයෙන්ම නැවතත් කතා කරොත් මගේ වෘත්තීය ජීවිතය ඇතුලේ මම දැකලා නැහැ කවදාවත් පොතට සීමා වෙච්ච දරුවෙක් තමාගේ ජීවිතය සාර්ථක කරගන්නව අවසානයේ. සමහරට යා විභාගයක් පාස් වෙන්න පුළුවන්. දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් නෑ පොතටම සීමා වෙච්ච මගේ දරුවා උසස් පෙළ මෙන්න මේ වගේ රෑන්ක් එකක් අරගෙන පාස් වුණා කියලා. නමුත් වැඩි කල් යන්නේ නෑ එදොර තමන්ගේ ජීවිතේ සමහරලාට උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයේදී යම් කිසි මට්ටමක දැකලා තියෙනවා ડોක්ටර් කියන්නේ අපි මේ වර්තමාන සමාජයේ තෝරන තරම් දැකලා තියෙනවා සෙවදීනසා ගැනීම තුලදී ගොඩක් අවස්ථාවන් වල විශ්වවිද්‍යාල සිසුන් පවා එකට පෙළඹෙන අවස්ථාවන් වැඩි. ඔවුන් අධ්‍යාපනයේ මට්ටමින් ඉදිරියෙන් හිටියට සමහර අවස්ථාවන් වලදී දරා ගැනීමේ ශක්තිය පැත්තෙන් සමහරට අන්න එතනම තමයි කාරණාව. එතකොට අපි පොතටම සීමා කරාම දරුවට ආස දෙයක් කරන්න දෙන්නේ නැති වුනහම දරුවාගේ අර මොලේ තියෙන වර්ධනය, එක කොටසක තියෙන වර්ධනය නැති වුනහම, ඒ කෙරෙහි දරුවාට තියෙන නිපුණතාවය නැති වුනහම දරුවට තේරෙන්නේ නැහැ ආතතියකට මුහුණ දෙන්න කොහොමද කියලා. අපි කියන්නේ කෝපින් ස්කිල්ස් කියලා. එතෙන්දී දරුවාට තේරෙන්නේ නැහැ කොහොමද Tamanට ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ කියන එක. මෙතෙන්දී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. තමන්ගේ දරුවාට මේ දේවල් අම්මා තාත්තා උගන්වන්න නැති වුණාම පුංචි කාලේ. දැන් විශේෂයෙන්ම හොඳ දරුවෙක් හදනවා කියලා කියන්නේ අධ්‍යාපනය, පොතේ පතේ අධ්‍යාපනය ලබා දීලා උසස් පෙළ එහෙම නැත්නම් උපාධිය ලබා දීම පමණක්ම නෙමෙයි. දරුවාට ආතතියට මුහුණ දෙන්නට බැරි නම්, දරුවාට නම්‍යශීලී වෙන්නට බැරි නම්, දරුවා අවසාන ජීවිතේ කොහේදී හරි තැනකදී වර්ධින්න තියෙන ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒකේ ප්‍රතිඵල තමයි අපි දකින්නේ
මද්ද්‍රව්‍යයකට ඇබ්බැවීමක් වෙන්න පුළුවන්, සියදිවි නසා ගැනීමක් වෙන්න පුළුවන්. සමහරවිට දැන් දකින්න දේ තමයි ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. ළමයට ඉස්කෝලේ වෙන පුංචි ප්‍රශ්නයක් දරා ගන්න බෑ. පාසලේ අධ්‍යාපන කටයුතු අඩාල වීම වෙන්න පුළුවන්. මේ වෙන්නේ පොතපත කියවීමේ දැනුම නැතිකම නෙමෙයි, ළමයාට සමාජයේ හැසිරෙන්න තියෙන අර නිපුණතාවයක් නැතිකම. ඒත් එකම ඩොක්ටර් මේ ඔය සිවිදි විනාශා ගැනීම ගැන අපි කතා කරපු නිසා මම මේ කියන්නේ ඩොක්ටර් දැන් ගොඩක් අවස්ථාවන්වලදී අපි දැකලා තියෙනවා ඉස්කෝලේ යන ළමයින්ට පාසල් සිසුන්ට සිවිදි විනාශා ගන්නට ලොකු හයියක් තියෙනවා. ඒ දේ කරන්න ගොඩක් වෙලාවට පෙළඹිලා තියෙන ගොඩක් වෙලාවට ඒ පවුලත් එක්ක තියෙන සම්බන්ධතාවය අඩුවීමත් එක හේතුවක් නේද ඩොක්ටර්? තමන්ගේ අම්මා තාත්තත් එක්ක යාළුවෙක්ගේ කතා බහ කරන්නේ නැති එක, තමන්ගේ දරුවන්ව තේරුම් ගන්නේ නැති එක, දරුවන්ව තනි කිරීම පවුල ඇතුලේ සමහරවිට මේකත් හේතුවක් වෙන්න පුළුවන් නේද ඩොක්ටර්? දැන් අපි අර කතා කරපු මාතෘකාවටම ආවතින් වෙනවා. දැන් ළමයෙකුට ආස දෙයක් තියෙනව නම් කරන්න කිසිම ළමෙක් ජීවිතේ නැති කරගන්නේ නැහැ. ළමයෙක් නෙමෙයි. අපි ජීවිතය දැන් ජීවිතේ නැති කරගත්තා. එහෙම නැත්නම් නැති කරගන්න උත්සාහ කරපු අය අනන්තවත් අපිත් එක්ක කතා කරලා දෙන මගේ වෘත්තීය ජීවිතේ මගේ එක කාරණාවක් ඒක. එතකොට ඔවුන් කියන දෙයක් සහ අපට අවබෝධ වෙන දෙයක් තමයි ඒ සියදිවි නසා ගැනීම දක්වා කෙනෙක් යනවනම්. එහෙම නැත්නම් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්න කෙනෙක් යනවනම් ඒ කියන්නේ තමාට ආදරය කරන්නේ නැහැ කියන එකනේ. ඒ කියන්නේ තමන්ට ආදරය කරනවා නම් කවදාවත් ඔහු තමන්ගේ ජීවිතයෙන් පලා යන්නේ. එහෙම නැත්නම් ජීවිතේ විනාශ කර ගන්නා යම් කිසි දෙයකට බෙලඹෙන්නේ නැහැ. ඒතර තමාට ආදරය කරන්නට නම් තමා ආස කරන දෙයක් තිබිය යුතුයි. උදේ දවසේ නැගිට්ටාම මට මෙන්න මේ දේ කරන්න ආසයි කියන එක තියෙනවා නම් මට වෙන දෙයක් මතක් වෙන්නේ මම ඒ ආස දෙයට යනවා. එහෙම දෙයක් නැති වුනහම තමයි කෙනෙක් සමාජයෙන් සහ මුළු ජීවිතේම පැනලා යන්නේ. එතෙන්දිත් ආයිමත් එන්නේ ඇයි අපි ආස දේ කරන්නට දරුවන්ට ඉඩ දෙන්නේ නැත්තේ කියන කතාව. අද අපි කතා කරන්නේ මං ආස දේ ගැන. මං ආස දේ කියලා කියන්නේ තමන් ආස දේ කරොත් තමන්ට ජීවත් වෙන්නත් හරි ආසයි නේද ඩොක්ටර්? පැහැදිලිවම තමන්ට ආදරය කරනවා නම් තමන්ට ආස දෙයක් කරන්න අද දවසේ තියෙන නම් ඊළඟ මොහොතේ මට තියෙන ආසම දේ කරන්න නම් මම කවදාවත් වෙන දෙයක් ගැන හිතන්නේ නැහැ. මම සන්තෝෂෙන් ජීවත් වෙනවා. දැන් අපි පුංචි ළමයි ගැන කතා කරනකොට මං ආස දේ ගැනනේ ඩොක්ටර් අද අපි කතා කරන්නේ. එතකොට අපිට කොයිම වෙලාවකවත් පුංචි කාලේ ඉඳලා මම හිතන්නේ මැරෙන මොහොත දක්වා මානසික ආතතිය කියන එක මේ ස්ට්‍රෙස් කියන එක කොයිලවත් අපිට නැති කරන්න බෑ. නමුත් ඒක අපිට පාලනය කරන්න පුළුවන්. ඒතර පුංචි කාලේ දරුවන් ඉන්නේ දරා ගන්න බැරි පීඩනයක නා. කාට හරි කියන්න බැරි ප්‍රශ්නයක නා. අම්මලා තාත්තලා විදියට කොහොමද අපේ දෙමව්පියන් දරුවන්ගේ පීඩනය අඳුරගන්නේ? දරුවන් කියන්නේ ඩොක්ටර්ට එන ගැටලුත් එක්ක සමහර අවස්ථාවලදී ඩොක්ටර්ට තේරෙනවා ඇති මේ දරුවන් ඉන්නේ මේ ප්‍රශ්නවල කියලා. නමුත් දෙමව්පියන්ට ඒ ගැන අවබෝධයක් නැත්නම් දෙමව්පියන් කොහොමද හරියටම අඳුරගන්නේ දරුවන් ඉන්නේ දරාගන්න බැරි පීඩනයක කියලා? ඇත්තට මේක හරීම වැදගත්. මං හිතන්නේ මේක නරඹන සියලු දෙනාම දෙමව්පියෝ වෙන්න පුළුවන්, වෙනත් වැඩිහිටියෝ වෙන්න පුළුවන් දැනගත යුතුම කාරණාවක්. මොකද අපි දකිනවා ගොඩක් වෙලාවට අපි ගාවට යොමු වෙන විට සමහරවිට පරක්කු වෙලා වැඩි එකකින් කියන්නේ අපි උදව් කරන්නේ නැහැ කියලා. නමුත් මේ ප්‍රශ්නේ මුලින්ම විසඳ ගන්න පුළුවන් නම් එන ඔබටත් දරුවාටත් ඒක ගෙදර ඇතුළේදීම විසඳ ගන්න පුළුවන් කාරණාවක්. බොහොමයක් දේවල්. පළවෙනිම දේ තමයි අම්මා තාත්තා එහෙම නැත්නම් ගෙදර ඉන්න අය වැඩිහිටියෝ තමයි දරුවා ගැන හොඳටම දන්නේ. ඒක වෛද්‍යවරයෙකුට වඩා මොකද ඒ දරුවා හදා වඩා ගත්තේ ඒ දරුවා බිහි කරේ මේ ලෝකෙට ඒ දරුවත් එක්ක ජීවත් වුණේ අම්මා තාත්තා වැඩිහිටියෝ. එතකොට එමෙතන් ගුරුවරු ඉස්කෝලේ යනකොට වෙනස් වෙනකොට පුංචි හැසිරීම අපි දකිනවා ගොඩක් වෙලාවට වෙන දරුවා සමාජයෙන් ඈත් වෙනවා. ගෙදරිනුත් ඈත් වෙනවා. එයා කාමරයට වෙලා ඉන්න. ඒ කියන්නේ අපි කියන්නේ අයිසොලේට් වෙනවා කියලා. Taman තනි වෙන්නට බලනවා. ගොඩාක් වෙලාවට ළමයි ස්ක්‍රීන් එකක් අතට ගන්නවා. ඒතර අපි බනිනවා නෑ මේ ෆෝන් එක තියන්න, ලැප්ටොප් එක තියන්න කියලා. එතකොට අපි බලන්න ඕනේ ඇයි මේ අපිත් එක්ක හොඳට කතා බහ කරලා hina වෙලා කැම මේසෙ හිටිය දරුවා එකපාරටම අපෙන් කොන් වෙන්නේ කියන එක. කාමරෙන් එළියට එන්නේ නෑ. ඒත් එක්කම සමහරවිට දරුවෝ කියනවා නිින්ද යන්නේ නැහැ කියලා. ඒත් එක්කම සමහරවිට ඔබේ දරුවාට මම දකින ලංකාවේ වැඩිපුර මම දකින දෙයක් සහ විදේශ රටවලත් ඒකම තියෙන දරුවන්ට තරහ යන අසාමාන්‍ය විදියට. දැන් සාමාන්‍යයෙන් තරහ යන්නේ නැති ළමයෙකුට ඉතාමත් අසීමිත තරහ යන සමහරවිට බඩු මුට්ටු පොළවේ ගහනවා. එයා කන්නේ බොන්නේ ඉන්නේ නැහැ. එයා කියනවා කිසිම කෙනෙක් එක්ක කතා කරන්න බෑ කියලා කලුවරේ ඉන්න කැමති. ඒ වගේම සද්දයක් එම අර සාමාන්‍යයෙන් ගෙදර තියෙන ගුවන් විදුලිය එහෙම නැත්නම් රූපවාහිනී සද්ද පවා යාට අහන්න බෑ. ඒක විෂාදයේද ඩොක්ටර් නැත්නම්? විෂාදයේ දක්වා මේක යන්නට පුළුවන්. කියන්නේ මුලින්ම අපි අඳුරගත්තොත් අපිට විෂාදයට පෙර මේකට ප්‍රතිකාර කරන්නට පුළුවන්. ප්‍රතිකාර කියනකොටත් මම දන්නවා සමාජයේ බොහෝ දෙනෙක් දන්නවා මේ මානසික රෝග සම්බන්ධව කතා කරනකොට අනේ අපිට නම් බෙහෙත් එපා ඩොක්ටර් කියලා කියන එක. දැන් බෙහෙත්ම නෙමෙයි. ඇත්තටම බෙහෙත් අවශ්‍ය නැහැ සමහර කාරණාවලදී. සමහර කාරණාවලදී බෙහෙත් අවශ්‍ය වෙන්නට පුළුවන්. අපි එතන චර්යා ප්‍රතිකාර, උපදේශනය ළමයෙක් එක වැඩ කරනකොට අපි
ඉතාමත්ම අඩුවෙන් බෙහෙත් පාවිච්චි කරන්න. නිසා බෙහෙත් ගැන ඔබ බය යුතුව නැහැ. බෙහෙත් අවශ්‍ය නම් පමණයි පාවිච්චි කරන්න. වෙන දරුවාට අපි කිට්ටු වෙන්නට ඕන. දරුවාගේ ප්‍රශ්නය අඳුන ගන්න. අර කියන ලක්ෂණ දකිනවා නම් මං හිතන්නේ පරක්කු වෙන්නේ නැතුව අපි දන්නවා සමහරවිට සමාජ අපවාදයක් තියෙනවා. ඒතර මේ ළමෙක් කොහොමද උපදේශකයෙක් වරුවට එහෙම නැත්නම් මනෝවෛද්‍ය විශේෂඥයෙක් ගාවට එක් කරගෙන යන්නේ කියන එක. නමුත් මම හිතන්නේ ඒ අපවාදය කියන එක දැන් ගොඩක් දුරට ඒක අඩු වෙලා අපේ රටේ සහ වෙනත් රටවල ළමයා එක් කරගෙන යන්නට ඕන. ළමයි සමහරවිට අම්මා තාත්තා එක්ක කතා කරන්නේ නැති දේවල් අපිත් එක්ක කතා කරනවා. ඒකෙන් ළමයාට සමහරවිට විශ්වාසයක් ගොඩනගෙන උත්තරයක් දෙන්නට පුළුවන් කියලා. ඒ ළමයා එහෙම කෙනෙකුට යොමු කරන්න පුළුවන්. මුලින්ම දරුවට ආදරෙන් කතා කරන්නට පුළුවන්. මෙතෙන්දි මම අම්ල තාත්තලාට කියන බොහොමයක් දෙනාට කියන කාරණාවක් තමයි වෙනුනේ මේ ළමයා සමහරවිට ගෙදර ඇතුලේ හිර වෙලා ඉන්නනම් පොඩ එළියට එක් කරගෙන යන්න. සමහරවිට මූදු වෙරළකට බොන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන තේකක් බොන්න තැනකට රෙස්ටෝරන්ට් එකකට වෙන්න පුළුවන්. එහෙම තැනකට එක්කන් ගිහලා ළමයාගේ මනස නිදහස් කරලා ඊට පස්සේ ප්‍රශ්නය කතා. අර ඒකාකාරීත්වය පොඩක් එළියට අරගෙන ඉන්න පැහැදිලිවම. ඒ වගේම තමයි ડોක්ටර් අපි හැමෝම දන්නා පුංචි කාලේ අපි අපේ ගෙදර අම්මට තාත්තට පස්සේ ළඟින්ම බැඳීමක් ඇති කරගන්න ඉස්කෝලේ ගුරුවරුත් එක්ක. ඒ ගුරුවරුත් එක්ක සම්බන්ධය ඇති කර ගැනීමේදී ඉස්කෝලේ වෙන ප්‍රශ්න, ඒ වගේම ගෙදර වෙන ප්‍රශ්න සමහර වෙලාවට ගුරුවරුත් එක්ක බෙදා ගන්න අවස්ථා තියෙනවා. මේ වැඩසටහන බලනවා නම් ඉස්කෝලේ උගන්වන ගුරුවරයෙක් එහෙම නැත්නම් ගුරු වෘත්තියේ යෙදෙන කෙනෙක් ගුරුවරයෙක් විදියට පුංචි ළමයින්ගේ ජීවිතේ කොච්චර වගකීමක් අපි ගුරුවරුන් සතුව තියනවද? අපි දන්නවනේ වෙන ගුරු වෘත්තිය කියලා කියන්නේ ලෝකේ තියෙන උතුම්ම වෘත්තියන්ගෙන් එකක්. එතකොට මම දැකලා තියෙනවා සමහර වෙලාවට අම්මට තාත්තට කියන්නේ නැති දේවල් ගුරුවරු එක්ක කියනවා. අපිත් සමහරලාට කැමතිනේ දැන් සමහර ලකුණු ගොඩාක් අපි වැඩිපුර ගන්න විෂයක් ගත්තොත් එහෙම අපි ඒ විෂයට වගේම ගුරුවරයාට ආදරේ. ගුරුවරයාට ආදරේ නිසා තමයි විෂයට ආස වෙලා තියෙන්නේ. මේක අපි ගොඩක් වෙලාට දකින්න දෙයක්. ඉතින් ගුරුවරුන්ට ඇත්තට මේක නරඹන ඔබ ගුරුවරයෙක් නම් ලොකු වගකීමක් ඒ වගේම ඔබට හැකියාවක් තියෙනවා. මම දැකලා තියෙන සමහරලාට මොනවා හරි හේතුවක් නිසා අම්මා තාත්තට කියන්නේ නැති දේවල් බෙදා හදා ගන්නවා ගුරුවරයාත් එක්ක. ඔබට පුළුවන් නම් ළමයාව අඳුනා ගන්න. පන්ති කාමරේ ඉන්නකොට කාලයක් තිස්සේ දකිනකොට දරුවගේ පුංචි වෙනසක් ගුරුවරයෙකුට අඳුන ගන්නට පුළුවන් වෙනවා. සමහර ළමයා කොන් වෙලා ඉන්නවා. අර හොඳින් වැඩ කරපු ළමයෙක් එන්නෙන්නම ලකුණු මට්ටම අඩු වෙනවා. අනිත් ළමයිත් එක්ක සතුටින් හිටිය ළමයාගේ හිතේ සතුට නැහැ. මූණ බැලුවහම මේක පේනවා. ඒ ළමයා එළියට යන්නේ නැහැ. විවේක කාලේ පවා පන්ති කාමරයට වෙලා ඉන්න උත්සාහ කරනවා. සමහරවිට අඬනවා. හේතුවක් කියන්නේ නැහැ. ඒ වගේ දේවල් අපි දකිනවා නම් ගුරුවරයෙකුට පුළුවන් විමසා බැලීමක් කරන්න. ඒකට මුලින්ම වෛද්‍යවරයෙක් ගාවට යොමු විය යුතු නැහැ. ඒ වගේම ගුරුවරයාට පුළුවන් ඇත්තටම අම්මා තාත්තා එක්ක හොඳ සම්බන්ධතාවයක් තියාගන්න. අපි දන්නා සමහර වෙලාවට ඉතින් පාසලේ ගුරු දෙගුරු ඒ රැස්වීම වලදී දෙමාපිය රැස්වීම වලදී කතා බහ කරනවා. ඊට එහාගේ සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන් නම් දරුවන්ගේ දෙමාපියත් එක්ක දෙමාපියොත් එක්ක කතා බහ කරලා බලන්නට පුළුවන්. එතනින් එහාට විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, උපදේශකවරයෙක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් ගාවට යොමු කරන්න පුළුවන්. මම දැකලා තියෙනවා සමහර වෙලාවට අම්මා තාත්තා කියලා එහෙම නැත්නම් යාළුවෝ කියලා අහන්න නැති වෙලාවක ගුරුවරයා කිව්වහම ඒ ගුරුවරයාට හෝ ගුරුවරියට තියෙන ගෞරවය නිසා දරුවා එනවා උපදේශනයක් ලබා ගන්න, උදව්වක් ලබා ගන්නට. ඔය වගේම සමහර අවස්ථාවලදී පුංචි ළමයි ගෙදර තියෙන ප්‍රශ්නත් ගුරුවරුත් එක්ක කියන්න තරම් සමීප සම්බන්ධතාවයක් හදා ගන්නවා. ඒ තැන්වලදී මම හිතන්නේ දරුවන්ට තමන්ගේ පීඩනය පිට කරන්න අවස්ථාවක් ලැබෙන තැනක් වෙන්නත් පුළුවන් නේද ડોක්ටර් ගුරුවරුන් කියලා කියන්නේ. පැහැදිලිව දරුවාට උදව්වක් අවශ්‍ය වුණාම දරුවා කොහොම හරි උදව්වක් ගන්න උත්සාහ කරනවා. කිසිම කෙනෙක් Tamanට ප්‍රශ්නයක් තියාගෙන හිර කරගෙන උත්සාහ කරන්නේ නැහැ දිගටම ඉන්න. මොකද ඒක ඉන්න අමාරුයි දරුවාට. ඉතින් ඒ දරුවා අම්මා තාත්තට කියන්න බැරි දේ ගුරුවරයෙකුට කියන්න උත්සාහවත් වෙනවා. අපට පුළුවන් නම් පුංචි උදව්වක් දරුවට දෙන්න. සමහර ගුරුවරු පන්තියේ පාඩම් පටන් ගන්න ඉස්සෙල්ලා මේව ගැන පොඩි දේවල් ටිකක් කතා කරනවා. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් පන්ති කාමරයේදී පාඩම ඉවරුනහම ඇවිල්ලා මාත් එක්ක කතා කරන්න. ඒ වගේ පුංචි ආරාධනාවක් සමහරට දරුවෙක්ගේ ජීවිතේ මුළු ජීවිතයම වෙනස් කරන කාරණාවක් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ වැඩසටහන බලන ගුරුවරයෙක් හෝ දෙමව්පියෙකු කවුරු හෝ වැඩසටහන බලනවා නම් ඒ හැමෝටම දැනගන්න කියමු ડોක්ටර් ඇත්තටම දරුවෙක්ගේ ජීවිතේ දරුවෙක්ගේ ලෝකේ සාර්ථකත්වය කියලා කියන්නේ ලකුණු 100ක්ද? නැහැ. කවදාවත්ම නැහැ. ලකුණු 100 ගත්ත ළමයි මම අනන්තවත් දැකලා තියෙනවා ජීවිතේ ඉහළට ඉගෙනගෙන ගිහිල්ලා අවසානයේ එකපාරටම කඩාගෙන වැටෙනවා. ඒකෙන් මම කියන්නේ ලකුණු 100 ගන්න හැමෝම එහෙම වෙනවා කියන එක. ඔබ ලකුණු 100 ගන්නවා නම් එහෙම නැත්නම් ගුරුවරයෙක් විදියට දෙමව්පිය විදියට ලකුණු 100 ගන්න දරුවෙක් පොළඹවනවා නම් එතෙන්දි බලන්න දරුවාගේ අනිකුත් හැකියාවන් ඔහුගේ සමාජයේ හැසිරෙන එක sannivedanaya නිර්මාණශීලී බව සහ මිනිසුත් එක්ක ගැවසෙන්න පුළුවන්කම අන්න ඒ දේවල් දරුවාට ලබා දීලා තියෙනවද කියලා මම හිතන්නේ අධ්‍යාපනයේ ලකුණු 100 ගන්නවා කියන එක දරුවෙක්ගේ වැඩක්.
ළමයෙකුට දෙන්න පුළුවන් උතුම්ම දායාද තමයි අර මම කියපු අනිත් කාරණාවල්. ඒ කියන්නේ සමාජයේ හැසිරෙන්න ගුණගරුක බව, කාරුණික බව සහ සමාජ නිපුණතාවයල් අන්නේ දේවල් කරන්න. දරුවෙකුට ආස දේවල් කරන්න ඉඩ දෙන්න කියලා අපි පුන කියන්නේ මෙන්න මේ කාරණාව නිසායි. ඒ වගේම තමයි ડોක්ටර් අපි ඉස්සෙල්ලත් කතා කරා අපි පුංචි කාලේ ඉඳලා අපි මැරෙන මොහොත දක්වා අපිට මේ ආතතිය කියන එක ස්ට්‍රෙස් එක කියන එක නැති කරන්න බෑ. නමුත් අපිට ඒක පාලනය කරන්න පුළුවන්. මේ වැඩසටහන බලනවා නම් අපේ පුංචි දරුවෙක් ඔයාගේ මානසික ආතතිය නැති කරගන්න හැටි අපේ ડોක්ටර් වට කියන්නේ ලැස්ති වෙන්නේ. ඔව් මං හිතන්නේ හොඳම දේ තමයි දුර පුතාලට Tamanට ජීවිතේ සාර්ථක වෙන්නට අවශ්‍ය නම් මුලින්ම ඔබ හොඳ කළමනාකරුවෙක් විය යුතුයි. අපි කියන්නේ හොඳ මැනේජර් කෙනෙක් වෙන්නට ඕනේ. හොඳ මැනේජර් කෙනෙක් කියන්නේ හොඳ කළමනාකරුවෙක් නොවන කිසිම දරුවෙකුට ජීවිතේ සාර්ථක වෙන්නට බෑ. මොකද්ද මේ කළමනාකරුවෙක් වෙනවා කියලා කියන්නේ? ඒ කියන්නේ අපි දකින අර සාමාන්‍ය පෙළ උසස් පෙළට අපි කරන කළමනාකරණ විෂය කියන එක නෙමෙයි. මේක අපි ඉගෙන ගන්නේ පුංචිම කාලේ. සමහරවිට පුංචිම දරුවෙක් පුංචිම කාලේ ගෙදරදි වෙන්න පුළුවන් මේක ඉගෙන ගන්න. ගෙදර කුස්සියේදී අම්මගෙන් වෙන්න පුළුවන්. නැත්තම් තාත්තගෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය කොහොමද කළමනාකරණය කරගන්නේ? මුලින්ම තමයි සරල වෙන්නට ඕනේ. කියන්නේ තමන්ට ලැබෙන දේවල් තියෙනවා, නොලැබෙන දේවල් තියෙනවා, මේක කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්නට ඕනේ. කාලය කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එක. ඒ වගේම තමන්ගේ ජීවිතයේ ආශාවන් කියන එක, ඒ කියන්නේ කැමති දේවල්, අකමැති දේවල් තියෙනවා, කළ යුතු, නොකළ යුතු දේවල් තියෙනවා. සමහරවිට අපි කැමති දෙයක් තියෙනවා. දැන් මේ දුල පුතාලා කැමති දේවල් තියෙනවා. හැබැයි ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒ හොඳ දේවල් කරාට කමක් නැහැ. නමුත් කැමති වුණත් ඒක සමාජයේ පිළිගැනීමට ලක් වෙන්නේ නැත්නම් ඒක නරක දෙයක් නම් කැමති දෙයක් වුණත් අපිට අතාරින්න. සැරෙම සිද්ධ වෙනවා. අන්න ඒක තමයි කළමනාකරණය. ඒ වගේම ප්‍රයොරිටි කියන එක අපි කියන ජීවිතේ ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕනදී. සමහර ලාවට 9 10 පන්තියේදී ඔයාට හිතෙන්නට පුළුවන් ගෑළමෙක් එක්ක යාළු වෙන්න, පෙම්වතියෙක් හොයාගන්න. නමුත් ඒක සාමාන්‍යයෙන් අපි ගත්තාම වෛද්‍ය විද්‍යාත්මකව, මනෝවෛද්‍ය විද්‍යාත්මකව සාමාන්‍ය කාරණයක් වෙන්නට පුළුවන්. නමුත් ඒක නෙමෙයි මේ වෙලාවේ ප්‍රයොරිටි එක. මොකද එතනට ගියොත් අපිට අවසානයේ සිද්ධ වෙන්නේ තමන්ගේ අධ්‍යාපනය කියන එකට බාධාවල් ඇති කරගන්නට. ඒත් එක්කම තමයි ඉතුරු කරනවා කියන එක. තමන්ට දේවල් ඉතුරු කරන්න පුළුවන් වෙන්න ඕන. මම දැකලා තියෙන සමහර ලාවට මේ බොහොමයක් ළමයින්ගේ තියෙනවා මේ දෙමව්පියන්ගේ මුදල් ගොඩාක් නාස්ති කරනවා. වියදම් කරනවා කියන එකයි නාස්ති කරනවා කියන දෙක. වියදම් කරන්න දෙන සල්ලි ඉතුරු කරන ළමයි මම දැකලා තියෙනවා. එහෙම ඉතුරු කරන්න පුළුවන් වෙන ළමයින්ට ජීවිතේ අනිකුත් දේවලුත් ඉතුරු කරගන්නට පුළුවන්. ඒ ළමයා අධ්‍යාපනයටත් ඒ කියන එක ඇප්ලයි කරගන්නවා. ඒක නිසා ඒ වගේ දේවල් තමන්ගේ ජීවිතේට ලං කරගන්නට ඕනේ. තවත් කෙනෙකුට ගෞරව කරනවා කියන එක, කෙනෙකුට කරුණාව දක්වනවා කියන එක, උදව් කරනවා කියන එක. මේ සියලුම කාරණාවල් අපි අපේ ජීවිතේට ලං කරගත්තොත් අර සාර්ථකත්වය කියන එක ගන්න පුළුවන්. ඒක ලකුණු 100 ගන්නවා කියන එක නෙමෙයි. සමහරට ගන්නේ ලකුණු 90යි. හැබැයි ඔහු තමයි ලෝකෙ දිනන්නේ. මානසික ආතතිය ගොඩක් වෙලාවට අපේ සමාජය අපිට දකින්න අහන්න ලැබෙන ගොඩක් වෙලාවට මේ කළමනාකාරීත්වය හරි විදිහට නැති හින්දා ડોක්ටර් මං හිතන්නේ ડોක්ටර් ඒක හරි විදිහට පැහැදිලි කරා. ડોක්ටර්ගේ අත්දැකීම් අනුව ડોක්ටර් දැන් රටවල් දෙකක් එක්ක ඔබේ සේවය ලබා දෙන ලංකාව සහ ඕස්ට්‍රේලියාවේ. ඉතින් එතනදී අපි ડોක්ටර් චුට්ට කතා කරමු වැඩියෙන්ම මානසික රෝග වලින් පුංචි ළමයි පීඩා විඳින්න මොන වගේ ගැටලුවක් නිසාද? පොදුවේ ගත්තොත් පොදුවේ ගත්තොත් ඇත්තටම දරුවෝ ගොඩාක් වෙලාවට පීඩා විඳින්නේ තමන්ට එන ආතතිය කළමනාකරණය කරගන්න බැරි නිසා. ඒ කළමනාකරණය කිරීම කියලා කියන්නේම අපි දරුවන්ට කියා දිය යුතු දෙයක්. ඒකට විභාග මානසිකත්වයත් ඇතුළත් වෙනවා ડોක්ටර් නේ. පැහැදිලිවම. ඒ කියන්නේ සමහරලාට අපි දරුවන්ට අධික පීඩනයක් එල්ල කරනවා විභාග සම්බන්ධයෙන්. දරුවා දක්ෂයි. නමුත් ඒ එන අධික පීඩනය නිසාවෙන් දරුවට ඒ දක්ෂකම එළියට දාන්න බෑ. අපි දන්නවා දක්ෂකම වැඩි වෙන්න දරුවට එන පීඩනය අද ලංකාවේ ගත්තොත් වැඩි. මොකද එයාගෙන් ඉහළම ලකුණු බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගුරුවරු බලාපොරොත්තු වෙනවා රෑන්ක් එකක්. ඉස්කෝලේ නම ගෙනියන්නට ඕනේ. අම්මා තාත්තා බලාපොරොත්තු වෙනවා. මම දකින්නේ මේක යම් තාක් දුරට ආත්මාර්ථකාමීත්වය කියලා දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ. ඒ කියන්නේ තමන්ව බැබලෙන්නට සමහරලාට ඉස්කෝලේ ඉහළට අමතර පන්තියක් නම් මෙහෙම අපි හැමෝම කැමති අපේ පාසලේ ළමයෙක් අපිත් ආඩම්බරෙන් කියන සමහරලාට. නමුත් එතෙන්දී අපි ළමයාගේ මානසිකත්වය ළමයා අධික පීඩනයට ලක් නොකර ඒ ප්‍රතිඵලය ගන්නට පුළුවන් නම් ඒක තමයි විය යුත්තේ. ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ වෙනු දැන් වෙනත් රටවල් එක සංසන්දනය කරාම ලංකාවේ තත්ත්වය ලංකාවේදී අපි දකිනවා ළමයාට නිදහස කියන එක ටිකක් අඩු වෙලා තියෙනවා. ඉතින් එතෙන්දී ළමයාගේ නිදහස අඩුවීම තුළ ළමයා වැඩිපුර ආතතියට පත් වෙනවා. ඒ නිසා අධ්‍යාපනයට දක්වන ඒ කියන්නේ කරන තල්ලුව, ඒ කරන ප්‍රෙෂර් එකේ පීඩනය අඩු කරන්නට නම් අපි කියන්නේ නෑ අධ්‍යාපනය ලබන්නට එපා කියලා. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ප්‍රශ්නේ නෙමෙයි. අපි කරන්නට ඕනේ දරුවාට නිදහසේ හැසිරෙන්නට ඉඩ දෙන්නට ඕනේ.
ඒක ඩොක්ටර් තියෙන දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක් එක සංසන්දනය කරනකොට සංස්කෘතියත් එක්ක තියෙන ගැටලුවක්ද ඩොක්ටර් මේක නැත්තම් නැත්නම් වෙන රටවල ළමයින්ට තමන්ගේ දේවල් කරගන්න නිදහස ලබා දෙනවා නමුත් ලංකාවේ කල්චර් එකත් එක්ක පොඩ්ඩක් නිදහස සීමා කරලා තියෙන ගැටලුවක්ද ඩොක්ටර්? තාක් දුරකට ඔව්. මොකද සමහරවිට අපේ සංස්කෘතියත් එක්ක අපි අර ගොඩක් වෙලාවට ළමයින්ව පුළුවන් තරම් ආරක්ෂා කරන්න බලනවා. ෆ්‍රේම් කරන සහ අවුරුදු 20 කෙනත් අපිට ළමයෙක් අවුරුදු 25 කෙනත් දෙමව්පියන්ට ළමයෙක් වෙන. සමහරට කසාද බැඳලා යන කෙනත් හාමත් දරුවෙක්. එහෙම නෙමෙයි අපි දරුවන්ට ටිකක් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න නිදහස දෙන්නට ඕනේ. තමන්ගේ සුපරික්ෂාකාරීත්වය යටතේ. අන්න ඒ දේ පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන්. මම සමහරට රටවල් දෙක අතර වෙනස හැවොත් මම දකිනවා සමහර රටවල් වල මේ ළමයාට නිදහසේ වැඩ කරන්න ඉඩ දෙන ප්‍රමාණය වැඩි. ලංකාවේ තියෙන අරකින් සංස්කෘතික බැඳීම් ඒ පෞල් බැඳීම තුල සමහරට ළමයා හිර වෙන තැනක්. ඒ නිදහසත් එක්ක තමයි ගොඩක් වෙලාවට ඩොක්ටර් මම හිතන්නේ ස්වාධීනත්වය ළමයින්ගේ ගොඩ නැගෙන්නේ නේ. පැහැදිලිවම. දෙමව්පිය වශයෙන් අපි හැමදාමත් උත්සාහ කරන්නේ අපේ දරුවන් හොඳම දරුවන් කරන්නනේ ඩොක්ටර්. එතකොට හැම වෙලේම දරුවන් කීකරු නැහැ, දරුවන් කියන දේ අහන්නේ නැහැ, මේ කලමනාකාරීත්වය හරියට සිද්ධ වෙන්නේ නැහැ, ඉගෙන ගන්නෙ නැහැ. මේ වගේ කාරණාවන් වලදී දරුවන්ගේ සාර්ථකත්වය ගොඩක් වෙලාවට ප්‍රතිඵලයන් දෙමව්පියන්ට දකින්න හම්බ වෙන්නේ නැහැ කොච්චර කිව්වත්. හැබැයි මේ වගේ දේවල් නැති කරලා දරුවන්ගේ සාර්ථකත්වය උදා කරන්නට වෛද්‍ය විද්‍යාවට අනුව ක්‍රම තියෙනවද ඩොක්ටර්? මේක ගැන මනෝවෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරපු අවස්ථාවන් තියෙනවා. අපි කතා කරන තියරි එකක් වෙලා එක තියරි එකක් තමයි අපි හඳුන්වනවා ඒකට අපි කියන self determination theory කියන එක. එහෙනම් අපි දන්න සමහරලාට අපි දරුවන්ට බනිනවනේ අපි හැමදේම දරුවන්ට දෙනවා තෑගි භෝග දෙනවා පළවෙනි වුණාම තෑගි දෙනවා හැම දක්ෂතාවයක්ම අගය කරනවා මේ සියල්ලම බාහිරින් අපි දෙන උත්තේජනයක්. සමහරලාට ඒ කිසිම දෙයක් කරත් සාර්ථක වෙන්නේ නැහැ. දැන් දෙමාපිය විදිහට මගේ ගාවට ඇවිල්ලා කියන කාරණාවක් තමයි මේ ડોක්ටර් කරන්න පුළුවන් අපි හැමදේම කරනවා. ඒත් මේ දරුවා ඉස්සරහට යන්නේ නැහැ ඉගෙන ගන්න නැහැ කියන එක. මෙන්න එතනදී තමයි මෙන්න මේ තියරි එක self determination theory කියන එක කියන්නේ. මේකේ කොටස් තුනකින් අපි හඳුන්වලා දෙනවා. එකක් autonomy කියන එක, අනිත් එක competence කියන එක, අනිත් කොටස තමයි relatedness කියන එක. autonomy කියලා කියන්නේ අපි ඒක විස්තර කරොත් තමාට ගැන දරුවාට දරුවා ගැන වගකීමක් ලබා දීම. තමාගේ තමන්ට accountable වෙන්න ඕනේ කියන එක. තමන්ට accountable. ඒතකොට තමන් කරන දේ ගැන තමන්ට වගකීමක් ලබා දීම. ඒතර ඒක තමාට තියෙනවානේ මේ දේ මම කළ යුතුයි කියන හැඟීමක් ඇතිවීම. දෙවැනි එක අපි ගත්තොත් එහෙම අපි කියනවා මේ competence කියලා. කියන්නේ තමන්ට හැඟීමක් තියෙනවා මට මේ දේ කළ හැකි කියන එක. මට මේ දේ කිරීම පිළිබඳ ආත්ම විශ්වාසයක් මට ඇති වෙලා තියෙනවා කියන එක. තුන්වෙනි කාරණාව තමයි අපි කියන්නේ relatedness කියලා කියන්නේ අනිකුත් සමගයේ අනිත් ළමයි වෙන්න පුළුවන් සමාජයේ අනිත් අය වෙන්න පුළුවන් ඒ ඇත් එක්ක එකට හැසිරීම එකට කණ්ඩායමක් විදිහට වැඩ කිරීම අනිත් ඇත් එක්ක ඇති කරගන්න සම්බන්ධතාවය සහ sannivedana. ඉතින් මෙන්න මේ කොටස් තුන ගත්තොත් අපි අද අතරමං වෙලා ඉන්න තැන තමයි අපි අර කලින් ගත්ත ඔටොනොමි කියන එක ගත්තොත් ළමයෙකුට ඔටොනොමි එකක් නැහැ. අද ළමයාගේ ජීවිතේ සියලුම දේවල් තීරණය කරන්නේ දෙමාපියන් එහෙම නැත්නම් ගුරුවරු වැඩිහිටියන්. ඒක ළමයාගේ ඔටොනොමි එක නැති වෙලා තියෙනවා. කියන්නේ තමන්ට තීරණ ගන්න හැකියාවක් දෙන්නේ නැහැ දරුවන්ටනේ. අවස්ථාවක් දෙන්නේ නැහැ. දෙවෙනි එක අපි යනවා කම්පිටන්ස් කියන එකට. දරුවට ආත්ම විශ්වාසයක් ගොඩනගන්නේ නැහැ, හැඟීමක් නැහැ මට මේ දේ කරන්න පුළුවන් කියන එක. මොකද දරුවට ආස දෙන්නේ නෙමෙයි කරන්න දීලා තියෙන්නේ. දරුවාම බලෙන් පටවපු දෙයක් නේ. ඒක දරුවට කොහොමද ඒ හැඟීම ඇති වෙන්නට බෑ. තුන්වෙනි කාරණාව ගියාම දරුවා කවදාවත් අනිත්‍යයත් එක්ක සමාජයේ හැසිරෙන්න අවස්ථාවක් නැහැ. දරුවට කරන්නේ සමහරවිට ස්ක්‍රීන් එකක්, ෆෝන් එකක් වෙන්න පුළුවන් වෙන ස්ක්‍රීන් එකක් දෙන්න බෑ. එයා තනි වෙනවා. එයා අයිසොලේට් වෙනවා. ඒතර එයා ඉන්නේ අර අජීවී වස්තුවක් එක්ක විතරයි. ස්ක්‍රීන් එකක් එක්ක ෆෝන් එකක් එක්ක අපි කටයුතු කරනවා. මේ කියන විදිහට බලනකොට අපි අර කියන self determination theory කියන එකේ කොටස් තුනම අපි අද කඩලා බිඳලා දාලා තියෙනවා. ඉතින් ඒකින් දරුවෙකුට ඉදිරියට යන්නට අනාගතේ සාර්ථක වෙන්න තියෙන අවස්ථාවන්ට අපි වැටකඩලු බැඳලා තියෙනවා. මේ තියර තුන දෙමව්පියන්ට අදාළ කරගන්න පුළුවන් ද ડોක්ටර්? කියන ඕනම අවස්ථාවකදී මේක පාවිච්චි කරන්න පුළුවන් ද දරුවන්ගේ ජීවිතය සාර්ථක කරන්න? පැහැදිලිවම පාවිච්චි කළ යුතුමයි. ඒ කියන්නේ දරුවගේ ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් දරුවෙක් යම් කිසි විදිහකට ඔබට දරුවා උනන්දු කරවීමට අවශ්‍ය නම් මෙන්න මේ කියන තියරි එකට මුලින්ම දරුවත් එක්ක කතා කරලා දරුවාට ඒ වගකීම දිව යුතුයි යම් මට්ටමකට. ඒතර දරුවා දන්නවා මම මේ කරන්නේ මට බාරගත්ත දේ, මම වගකීම ගත්ත දේ කියන එක. දෙවෙනි එක ඒ සම්බන්ධයෙන් දරුවට ආත්ම විශ්වාසය ඇති වෙන විදිහට වැඩ කටයුතු කරන්නට ඕන. අනිත් එක දරුවා සමාජයේ සම්බන්ධතා එක්ක ඉදිරියට යවන්න. අන්න එතනදී ගොඩක් වෙලාවට දෙමව්පියන්ට විභාගේ පාස් වෙන්න කියලා තල්ලු කරන්න ඕන නැහැ. දරුවම ඉගෙන ගනි මම විභාගේ පාස් වෙන්න ඕන කියන එක. පැහැදිලිවම දරුවා අහන ප්‍රශ්නයක් තමයි ඇයි මම විභාගේ කරන්න කියන එක. එතනදිම දරුවාට තියෙන අර කියන තමන්ගේ තියෙන ආත්ම විශ්වාසය නැති වෙලා තියෙන ඒ වගේම දරුවාට තියෙන ඔටොනොමි එක නැති වෙලා තියෙන මම වැඩ කරන්නේ අම්මට තාත්තට ඕන නිසා. එතකොට අපි දරුවාට දෙන්නට ඕන නැහැ. ඔබ විභාගය කළ යුත්තේ ඇයි කියන එක. දරුවා විසින් මේකට උත්තරයක් කිව්වහම දරුවා ඒ උත්තරේ හොයාගෙන යනවා.
ඔන්න ඔය විදිහට තමයි අද දවසේදී අපි කතා කරේ මං ආසදේ. පුංචි දරුවන් ආසදේවල් තුලින් ඔවුන්ගේ ජීවිතේ හීනවලට යන්න කොහොමද දෙමව්පියන් කොහොමද ඒකට උදව් කරන්න කියන කාරණය අද දවසේදී කතා කරා. අවසාන වශයෙන් අපේ දෙමව්පියන්ට කියන්න තියෙන මොනවද ડોක්ටර් තමන්ගේ දරුවන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට? ඔව් ඇත්තටම අපි හැමෝම දන්නවා ඔබ සියලු දෙනාම තමන්ගේ දරුවන්ට පණ වගේ ආදරේ. ඉතින් ඒ ආදරේ එහෙම්මම තියාගෙන දරුවන්ව පීඩණයට පත් කරන්නේ නැතුව දරුවාගේ සාර්ථකත්වය දකින්නට අපි අර වැඩසටහන මුලින්ම කියනකොට කිව්වේ මොන අම්මද තාත්තද අකමැති වෙන්නේ තමන්ගේ දරුවා සමාජයේ ඉහළම තැන හැමෝන්ගේම ගෞරවයට පාත්‍ර වෙලා හැමෝම කතා කරන දරුවෙක් බවට පත් කරනට අපි හැමෝම කැමතියි. ඉතින් ඒ නිසා කරන්නට ඕන දේ තමයි දරුවත් එක්ක නිතර සාකච්ඡා කරන්න. දරුවට ආස දේ දැනගන්න. ඒ වගේම දරුවා පීඩණයට පත් කරන්නට එපා. දරුවා අධ්‍යාපනයෙන් පීඩණයට පත් වෙලා නම් වහා මේක අඳුනගෙන දරුවට කැමති දෙයක් කරන්න ඉඩ දෙන්න. පැය 5ක් පාඩම් ගන්න දරුවෙකුට පුංචි විනාඩි 5ක් Tamanට කැමති දේ කරන්න දෙන්න. ඒ වගේම තමයි අම්මට තාත්තට ඕන වෙලාවට දරුවෝ පාඩම් කරන්නේ නැහැ. ඒකත් අඳුන ගන්න. දරුවෝ සමහර වෙලාවට ගැලවෙන්න හදන්නේ මට සෙල්ලම් කරන්න ඕනේ, මට චිත්‍රයක් අඳින්න ඕනේ, මට සින්දුවක් අහන්න ඕනේ කියලා කියන්නේ දරුවට ඒක දරාගෙන ඉන්න බැරිම තැනට ආවහම ඒකෙදි ඒක කරන්නට දීලා ඊට පස්සේ දරුවා අධ්‍යාපනයට යොමු කරන්න. ඉතින් ඔය ડોක්ටර් කිව්ව දේවල් එක්ක ඔයාගේ ජීවිතේත් පුංචි දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ කාලේ උන්ට වෙන් කරලා තිබ්බනම් සමහර විට සමහර දේවල් හරි ලස්සනට මේනකට විසඳලා තියෙන්නට පුළුවන් නේද ડોක්ටර්? පැහැදිලි. අද දවසේදී මං ආසතේ කියන මේ මාතෘකාව ගැන කතා කරන්නට අපිත් එක්ක එකතු වුණේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය දනුජ මහේෂ් වෛද්‍යතුමන්. බොහෝම ස්තුතියි වෛද්‍යතුමනි. ඔබේ කාර්යබහුල වේලාවෙන් පොඩි වෙලාවක් වෙන් කරලා අපේ දරුවන් වෙනුවෙන්, ගුරුවරුන් වෙනුවෙන්, දෙමව්පියන් වෙනුවෙන් කතා බහ කරන්නට අපිත් එක්ක එකතු වුණාට. මං ආසදේ කියලා කියන්නේ පුංචි කාලේ ඉඳලා අපි මොන හරි දෙයකට ආසයි නම් අපි කැමති ඒ දේ ඔස්සේ ගිහිලා අපේ ජීවිතේ සාර්ථක කරගන්නට. ඉතින් ඔබේ දරුවන්ගේ ජීවිතේ මොන හරි දෙයකට ආසාවක් තියෙනවා නම් ඒ ආසදේට උදව් කරන්න, ඒ ළමයිුනේ හයියක් වෙන්න අන්න එතනදී ඔබටත් කවදා හරි ආඩම්බර හිතේවි අපේ පුංචි දරුවන්ගේ හීනවලට යන්න අපි ලොකු හයියක් වුණා කියලා. බොහොම ස්තුතියි.